Hi guys, welcome to back my YouTube channel. ඉතින් මං අද ඔයගලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මෙන්න මේ ලස්සන බොක්ස් පෙන්සිල් කේස් එක මහගන්න විදිහ. ඉතින් මේ සතියේ ගොඩාක් බිසි වුණ නිසා මට වීඩියෝ එකක් ෂූට් කරගන්න බැරි වුණා. ඉතින් මේ ටික ෆෝන් එකේ ෂූට් කරලා තිබුණ නිසා මං ඉතින් vlog එකකින් ඔයගොල්ලන්ට අරන් එන්න හිතුවා. මගේ ආදරණීය යාළුවෝ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඕගොල්ලෝ දැක්ක විදිහටම ලස්සන පැඩින් කෑල්ලක් තමයි මම අද අරගත්තේ. දිග අඟල් 10යි පළල අඟල් 11යි. ෂිපර් එකත් අඟල් 11මාරක් වගේ තමයි මම අරගත්තේ. තව පයිපින් කරගන්න ලයිනින් කෑල්ලක් සහ සෙන්ටිමීටර් දෙකේ කොටුවක් ඕන වෙනවා. ඒ ඇයි කියලා මම ඉදිරියට කියන්නම්. ඊට පස්සේ ලයිනින් කෑල්ල ඉස්සෙල්ලාම තියලා ෂිපර් එක උඩ අතට තියලා පැඩින් කෑල්ල හොඳ පිටට තියලා ඇටෑච් කරගන්න ඕන. ඊට පස්සේ අනිත් පැත්තට හරවලා ගානට තියලා ඔය මම පෙන්නන විදිහට අවුට්ලයින් එක ගහගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පෙන්සිල් කේස් එකක් ගෙදරම මහගන්න අපිට හරිම ලේසි. ඉතින් අඩු වියදමකින් මහගන්න පුළුවන්. මම ඉස්සෙල්ලත් ඕගොල්ලොන්ට රවුම් හැඩ ඇති පෙන්සිල් කේස් එකක් මහන විදිහ කියලා දුන්නා. ඉතින් ඕගොල්ලෝ ඒකත් බලන්න ඇති කියලා මට හිතෙනවා. ඊට පස්සේ මම පෙන්නන විදිහට නමලා අනිත් පැත්තත් ඒ විදිහටම ෂිපර් එක ඇටෑච් කරගන්න ඕන. ඊට පස්සේ හොඳ පිටට හරව ගන්න ඕන. ඊට කලින් ෂිපර් එක හොඳටම ඇරලා ෂිපර් ඔළුව අයින් කරගන්න ඕන. එතකොට තමයි ගානට ඒක හරව ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ අනිත් පැත්තත් ඒ විදිහටම අවුට්ලයින් එක ගහගන්න ඕන. ඉතින් මේ වෙද්දි මගේ channel එකට 500ක් වගේ subscribersලා ඉන්නවා. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඔයාලා හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගොඩාක් ආදරෙයි. ඉතින් දිගටම මගෙත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අලුත් යාළුවෙක් නම් මාව subscribe කරලම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊට පස්සේ ආයි ෂිපර් ඔළුව දාගන්න තමයි තියෙන්නේ. එකපාරක් දාලා ආයි ගලවන්න ඕන. ඊට පස්සේ ආයි ෂිපර් ඔළුව දාගෙන ෂිපර් එක ඇරෙන්නේ නැති වෙන්න හිමින් අනිත් පැත්තට හරව ගන්න ඕන. ඊට පස්සේ ඔය මම පෙන්නන විදිහට ෂිපර් එක ගානට තියාගෙන යටින් කට් මාක් එකක් දාගන්න ඕන. ඒ වගේම අනිත් පැත්තත් කට් මාක් කරගන්න ඕන. ඊට පස්සේ ෂිපර් එක මැද්දට හිටින්න නමාගෙන ඔය පෙන්නන විදිහට කට් මාක් එකට හරිමද ෂිපර් එක තියලා පටියත් ඇතුල් පැත්තට තියලා ඔය විදිහට ඇටෑච් කරගන්න ඕන. ඔය විදිහට තමයි ඇඳගන්න ඕන. ඊට පස්සේ ඒ කොටුව හරියෙන් අවුට්ලයින් එකත් එක්කම කට් කරගන්න ඕන.
ඔය ආකාරයට තමයි කට් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. දැන් ඔන්න ඔය හරිය මම ඔය ඇඟිල්ලෙන් පෙන්නන්නේ. අන්න ඒ හරියේ පයිපින් කරගන්න ඕන. මොකද නැත්තම් අනිත් පැත්තට හැරෙව්වහම කැතට පේනවා. ඒක නිසා පයිපින් කරගන්න ඕන. මම ඔය පෙන්නන විදිහට පයිපින් කරගන්න. ෂිපර් එක පැත්තෙන් නෙවෙයි අනිත් පැත්තෙන් පයිපින් කෑල්ල ඇටච් කරගන්න. ඊට පස්සේ අනිත් පැත්තට හරවලා අර නූල් ටික පේන්නේ නැති විදිහට නමලා ඒක මහ ගන්න ඕන. ඒ වගේම අනිත් පැත්තත් පයිපින් කරගන්න. ඔන්න ඔය විදිහට මම අර ඉස්සෙල්ලා කිව්වේ අන්න ඔය නූල් කෑලි ටික පේන්නේ නැති වෙන්න ඔය එක නමලා මේ මහ ගන්න ඕන. එතකොට අනිත් පැත්ත හැරෙව්වහම පර්ස් එක ගොඩක් ලස්සනයි. අනික මේ ෆිනිෂ් එකත් හොඳයි. ඊළඟට අපි මුළු හතර මහ ගන්න ඕන. ඔය මම පෙන්නන විදිහට ඔය ආකාරයට නමාගෙන ඒ ටික මහ ගන්න ඕන. එතකොට තමයි අර බොක්ස් හැඩයට එන්නේ. ඔන්න ඔය විදිහට ඔයාලට පේනවා ඇති මම කියන එක. ඔන්න ඔය විදිහට ඇටච් කරගන්න ඕන. ඒ විදිහටම හතර පැත්තම මහ ගන්න ඕන. ඔයාලට පේනවා ඇති ඔන්න ඔය විදිහට තමයි පර්ස් එක අවසානෙට තියෙන්නේ. ඊට පස්සේ ඒ මුළු හතරත් පයිපින් කරගන්න ඕන. එතකොට තමයි ගොඩක් ලස්සන. අර මම ඉස්සෙල්ලා වගේ පයිපින් කරගන්න තමයි තියෙන්නේ. මට හිතෙනවා කාටම හරි මේක වැදගත් වෙයි කියලා. ඉතින් මේ පර්ස් එක මහන්න ලේසියිද ලස්සනයිද කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලොත් අනිවාර්යෙන්ම මේක මහලා බලන්න. කාට හරි බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් ඉතින් කවුරු හරි අර ඉස්කෝල් යන ළමයින්ට ඒ වගේ අයට ගොඩක් මේ වගේ පෙන්සිල් කේස් වැදගත් වෙනවා. ඉතින් අවසානයේට ඔන්න ඔය විදිහට තමයි පර්ස් එක එන්නේ. ඉතින් අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ලබන සතියේත් මම එන්නම්. Bye. Thank you for watching.